අම්බපාලි වනය බොහෝම විවේක ස්ථානයක්. ඒ බව ආරංචි වුණා අම්බපාලි ගණිකාවට. එතුමිය තමන්ගේ පිරිසත් එක්ක යානාවකින් ගිහිල්ලා සරුවක්ඥන් වහන්සේට දානෙට ආරාධනා කළා. ආරාධනා කළ එනකොට ලිච්ඡවි රජදරුවෝද යානාවලින් ගියා 500ක් පිරිස ආරාධනෙට. යාම සරුවක්ඥන් වහන්සේ දාලා ආරාධනේ බාරගත් බව. ඉතින් අන්තිමේදී ඒ අම්බපාලි ගණිකාවගෙන් ඒ හැමෝම ඉල්ලුවා අපි මෙච්චර මුදල් දෙන්නම් අපට ඒ දාන වාර දෙන්න කියලා. එතුමිය කිව්වා මේ මුළු මහත් ලිච්ඡවි රාජධානියම මට දුන්නත් මම නම් මේ දාන වාරේ කාටවත් ආපහු දෙන්නේ නැහැ කියලා. අන්තිමේදී ලිච්ඡවි රජදරුවෝ අත්කොල සංඝාලා තියෙනවා අසුරුසන ගහලා තියෙනවා අනේ අපි පෙරදුනානි කියලා. අන්තිමේදී පසුදින අම්බපාලි විශාල සංඝ පිරිසට ඉතා උතුම් ලෙස දානෙ දුන්නා. දාන දුන්න පමණක් නෙමෙයි ඒ අම්බපාලි වනය සම්පූර්ණයෙන් බුද්ධ ප්‍රමුඛ සංඝයාට සංඝ සතු කොට පූජා කළා. පසු එතුමිය පැවිදි වුණා. දෙරසස්නේ පැවිදි වුණා. හේතුව එතුමියගේ පුත්‍රවණක් හිටියා කානු කොණ්ඩඤ්ඤ කියලා. ඒ පුත්‍රවණ බුදු ශාසනයේ පැවිදිව රහත් වෙලා හිටියේ. එනිසා මිතුමියට හිත නැමුණා තමන් සතු දේ සංඝ සතු කොට තමනුත් පැවිදි වෙලා සසර දුක් තරණය කරන්න. ඒ වගේම පැවිදි වෙලා වැඩි කලක් ගියේ නෑ. එතුමිය සෞඛලස් නසා අරහත්ත්වයට පත් වෙලා පිරිනිවුණා.